දීර්ඝ නිහැඳියවකින් පස්සේ ඉස්රේල් මූවි වර්ල්ඩ් වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගයිස්, තමන්ව පොඩි කාලේ ඉඳන් හදපු පණ වගේ ආදරය කරපු මාමා හදිසියෙම සියදිවි හානි කරගත්තයි කියලා දැනගන්න ලැබෙන එක ඕනෑම කෙනෙක්ට තරහා ගන්න බැරි වේදනාවක්. හැබැයි ඒ මරණය පිටුපස්සේ තියෙන්නේ මුළු ලෝකයෙන්ම වහපු මහා භයානක රහසක් කියලා දැනගත්තොත් ඔව්, තමන්ගේ මාමා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ලෝකේ ඉන්න තරුණුම වෘත්තීය ඝාතකයන්ට රහසින් ආයුධ සපයන මහා පරිමාණ ඔන්ලයින් ෂොප් එකක අයිතිකාරයෙක්. මාමාගේ මරණයෙන් පස්සේ මේ හැම දෙම උරුම වෙන්නේ අහිංසක ජෑන් කියන මේ කෙල්ලට. ඒත් එක්කම මුළු ලෝකෙම ඉන්න කුලී ඝාතකයෝ මේ ආයුධ කඩේ අල්ලන්නත් ජෑන්ව මරලා දාන්නත් මේ ගේ පටලනවා. Tamanගේ ජීවිතේ බේරගන්න නම් ඇයට සිද්ධ වෙනවා මාමා ඇයට රහසින් කියා දීපු සටන් උපක්‍රම සහ ආයුධ පාවිච්චි කරලා මේ මිනිමාරුව එක්ක මහා පරිමාණ සටනකට ලෑස්ති වෙන්න. මුළු ලෝකයක්ම පිස්සු වැට්ටුව ෂොප් ෆෝ කිලර්ස් පළමු සීසන් එක අවසන් වුණේ අපිට හිතා ගන්නවත් බැරි ලොකුම ට්විස්ට් එකක් ඉතුරු කරලා. ඉතින් ලබන මාසේ නිකුත් වෙන සීසන් 2 බලන්න කලින් කුතුහලෙන් සහ ඇක්ෂන් වලින් පිරුණු සීසන් 1 එකේ සම්පූර්ණ කතාව ඔහොම කෙටින් සහ පැහැදිලිව මතක් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒත් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැතිනම් subscribe button එක press කරලා bell icon එකත් all දාගෙන අපිත් එක්ක set වෙන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කතාව බලන්න. Guys, කතාව ආරම්භ වෙන්නම හරිම අద్భుත පාළුවට ගිය ගම්බද පැත්තකින්. එතනදී අපිට දකින්න ලැබෙන්නේ බිත්ති සේරම කුඩු වෙලා channel වීදුරු කෑලි කෑලි වලට බිඳලා ගිය අමුතුම විදිහේ ගියක්. ඔන්න ඒ වෙලාවෙම මැරෝ සෙට් එකක් ආයුධත් එක්කම තිරිඟු යායක් මැද්දෙන් මේ ගිප් පැත්තට ලන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, වෑන් එකක් ඇතුලේ ඉන්න තවත් ස්නයිපර් කෙනෙක් ගේ ඉලක්ක කරලා වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ මේ වෙඩිල්ලෙන් ජෑන් කියන මේ කෙල්ල බේරෙන්නේ 99න්. එයා ගොඩක් බය වෙලා ඉන්නේ. මේ කාමරේ අනිත් පැත්තේ තුවාල වුණු කෑන කෙනෙකුත් සිහි නැතුව බිම වැටලා ඉන්න පිරිමි ළමයෙකුත් දකින්න ලැබෙනවා. මේ වෙලාවේ ජෑන්ගේ ඇහැ ගැටෙන පිස්තෝලයක් කෙල්ල එක අතට ගන්න උත්සාහ කළත් අර ස්නයිපර් පීපු වෙඩිල්ලකින් ඒ තුවක්කුව සෝෆා එකක් යටට විසි වෙනවා. දැන් කෙල්ලට පිස්තෝලේ ගන්න විදිහක් නැහැ. මේ වෙලාවේ ජෑන්ට තේරෙනවා තවත් බය වෙලා ඉන්නකේ කිසිම තේරුමක් නැහැ කියලා. කෙල්ල S2 තද කරලා පියාගෙන හිත එකඟ කරගනින් කියලා Tamanටම මොමුණ ගන්න අතරේ එයාගේ මනස කෙලින් යන්නේ අතීත සිදුවීමකට. ජෑන් සහ ඇගේ ආදරණීය බාප්පා, ඒ කියන්නේ ජින්මාන් දෙන්නත් එක්ක එකතු වෙලා ටීවී එකේ සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා. මේ මූවි එකේ ප්‍රධාන නළුවා එකම එක වෙඩිල්ලක්වත් වදින්නේ නැතුව බේරෙන එක ගැන ජෑන් hina වෙවි බාප්පට විහිළු කරනවා. හැබැයි ඒ වෙලාවේ ජින්මාන් මුණ බැරෑරුම් කරගෙන ජෑන්ට මාර කතාවක් කියනවා. එයා කියනවා මිනිස්සුන්ට හැම වෙලේම Tamanට නොපෙනෙන මානයක්, ඒ කියන්නේ බ්ලයින්ඩ් ස්පොට්ස් තියෙනවා කියලා. මේ ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන නළුවත් බේරිලා ඉස්සරහට යන්න පාර හොයාගන්නේ අන්නේ නොපෙනෙන මානයන් නිවැරදිව පාවිච්චි කරලා කියලා. බාප්පා කියපු ඒ කතාව මතක් වුණු සැනින් ජෑන්ට නියම අදහසක් ඔලුවට එනවා. කෙල්ල වටපිට බලලා ළඟ තිබුණු කොස්ස කෙළවරට උඩ කන්නඩි කෑල්ලක් ගැට ගහනවා. ඊට පස්සේ ඒ කන්නඩි හෙමින් සැරේ දොරෙන් එළියට දාලා කීප සැරයක් try කරලා අර ස්නයිපර්ට පේන්නේ නැති වෙඩි තිබ්බත් නොවදින නොපෙනෙන මානය, ඒ කියන්නේ බ්ලයින්ඩ් ස්පොට් එක කොහෙද තියෙන්නේ කියලා එයා හරියටම හොයා ගන්නවා. ඒක තියෙන්නේ දොරට උඩින්. මේ වෙලාවේ පිරිමි ළමයට සිහි එනවා. පස්සේ ජෑන් ෆ්‍රිජ් එකට නැගලා අර සෝෆා එකට පනින්නේ ස්නයිපර්ගේ වෙඩිල්ලෙන් නූලෙන් වගේ බේරෙන ගමන්. පස්සේ කෙල්ල පිස්තෝලේ ගන්න සෝෆා එක උස්සලා බලද්දි දකින්නේ දෙයින් එයා පුදුමයටපත් වෙනවා. බලද්දි ඒක පිටපස්සේ තිබුණේ පට්ට සුපිරි ස්නයිපර් තුවක්කුවක්. ඊට පස්සේ කතාව ආයෙත් ජෑන්ගේ අතීතයට ඇදිලා එනවා. ජෑන් දැන් ඉන්නේ පොලිස් ස්ටේෂන් එකක. මෙතන නහයෙන් කටින් ලේ පෙරාගෙන ඉන්න ඩයල් එකක් කියනවා ජෑන් Tamanට පහර දුන්න බව. හැබැයි පොලිස් නිලධාරීන් CCTV තාක්ෂණ පරීක්ෂා කරලා බලද්දි තමයි මේ මෑන් ගෑනු කෙනෙක් පස්සේ ගෑනු ටොයිලට් එකකට රිංගපු නිසා තමයි ජෑන් මේ මිනිහට සුපිරියටම නෙලලා තියෙන්නේ කියලා. පස්සේ ජෑන්ට එතනින් ඉක්මනින්ම මාරු වෙන්න ඕන වුණත් නීතිය අතට ගැනීම නිසා පොලිස් නිලධාරීන් ජෑන්ට කේස් එක අදින්න පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නෙන් බේරෙන්න ජෑන් Tamanගේ එකම රැකවලා වුණු බාප්පා ජින්මාන්ට කෝල් එකක් ගත්තාමයි ඔහු මැරිලා කියන ආරංචිය ඇයට ලැබෙන්නේ. පස්සේ එයා පොලිස් රථයෙන්ම ඕන් සිටි නිවස කරා ගමන් කරන අතරේ බාප්පා ගැන අතීත මතකයන් රැසක් ජෑන්ට මතක් වෙන්න පටන්
ගන්නවා. එක වෙලාවක බාප්පා ජියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනෙල් වලට ග්‍රීල් හයි කරනවා. තවත් වෙලාවක වෙඩි නොවදන අල්මාරියකුත් ගෙනත් දෙනවා. හැබැයි එදා බාප්පා කරපු දේවල් අද දවසේ එයාගේ ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම ජියන්ගේ යුනිවර්සිටි ID කාඩ් එකේ ෆොටෝ එකක් අරගෙන ජින්මාන් කියනවා මේ ID එකේ අංකේ පතක තියාගන්න ඒක කවදා හරි දවසක ඔයාට වැදගත් වේවි කියලා. ඒත් මාර වැඩේ කියන්නේ ඒක තමයි ඕ ජියන්ට කියපු අවසාන වචන ටික වෙන්නේ. ඔන්න ඉතින් ජියන් කාර් එකේ යන ගමන් ටැක්සි ඩ්‍රයිවර් එක කතාවට වැටෙනවා. එතකොට තමයි ඒ ඩ්‍රයිවර් කියන්නේ ජින්මාන් කියන්නේ Tamanගේ පාසල් කාලේ හිටපු පරණම මිත්‍රයෙක් කියලා. ජින්මාන් මැරුණා කියලා දැනගත්තාම මෑන් ගොඩක් දුක් වෙනවා වගේම ජියන්ව අදාළ තැනින් බස්සලා එයාගේ බිස්නස් කාඩ් එකකුත් ඇයට දෙනවා ඕනෙම උදව්වකට කතා කරන්න කියලා. ඊට පස්සේ ජියන් කෙලින්ම යන්නේ මෝචරියට. මෙතනදී ඇය ජින්මාන්ගේ අජීවී සුරට දකිනවා වගේම බාප්පාගේ බෙල්ලේ කැපුමකුත් දකින්න ලැබෙනවා. හැබැයි ජියන්ට මේක කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. මොකද බාප්පා වගේ කෙනෙක් Tamanගේ මේ බෙල්ල මේ වගේ දරුණු විදිහට කපාගත්තේ ඇයිදයි ජියන් ටෙඩි කුතුහලකින් සහ සැකයකින් කල්පනා කරන්න ගන්නවා. අන්තිමේදී බාප්පාගේ සිරුර ආයි ෆ්‍රිජ් එකට දාද්දි ජියන් තවත් පුදුම දෙයක් දකිනවා. ඒක බාප්පාගේ කකුලේ තිබු ටැටු එකක්. ඒකේ ගහලා තිබුණේ murder help කියලා. කොහොම හරි මේ සීන් කෝන් ඔක්කොම ASCII ජෙන් තනියම බාප්පාගේ ෆියුනරල් එකේ වැඩ ලෑස්ති කරනවා. මේකට උදව් කරන්නේ ජොන් මින් කියන කොල්ලෙක්. මෙයාලා දෙන්න පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ. ජෙන්මාන්ගේ පින්තූරයක් කම්පියුටර් එකකින් එඩිට් කරලා දෙන්නේ මේ කොල්ලා තමයි. ඇත්තටම මෑන් කම්පියුටර් කාපු එකෙක් කියලා කිව්වොත් තමයි හරියටම හරි. ඊට පස්සේ අවමංගල උත්සවය ආරම්භ වෙනවා. මේකට ජින්මාන්ගේ පරණ යාළුවෝ ගොඩ දෙනෙක් ඔහු වෙනුවෙන් පැමිණෙනවා. මේ අතරේ ගේ සුද්ධ කරන්න බාරගන්නේ ජොන් මින්. බාත්රූම් එක සුද්ධ කරද්දි ලේ පාරක් දැකලා ජොන් මින් කබඩ් එක ඇරලා බලද්දි තමයි ඔහුට හංගලා තිබ්බා වගේ පොඩි ෆෝන් එකක් හම්බ වෙන්නේ. මේ අතරේ හැමෝම එකතු වෙලා කනතට ගිහිලා ජින්මාන්ගේ දේහය ආදානය කරලා අවසන් කටයුතු සිදු කරනවා. අන්තිමේදී අවමංගල කටයුතු ඉවර කරලා ගෙදරට ආපු ජයන්ට බාප්පාගේ නැතිකම තදින් දැනෙන්න පටන් ගන්නවා. ඒක දරා ගන්න බැරුව ජයන් මා හයියෙන් අඬන්නත් පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ජයන්ගේ තනියට ඉන්නේ ජොන් මින් විතරයි. මේ වෙලාවේ ජොන් මින් ජයන්ට අර හම්බ වෙච්ච ෆෝන් එක පෙන්නනවා. ඒක අතට අරන් ඔන් කරලා බලද්දි එක පාරටම මැසේජ් එකක් එනවා. ඒකේ කියලා තියෙන්නේ මම ජින්මාන්ට $1 මිලියන් 70ක් ගෙව්වා කියලයි. පුදුම වැඩේ කියන්නේ ඊළඟට ආපු මැසේජ් එකෙන් කියන්නේ ජින්මාන්ගේ ගිණුමේ මුළු බැංකු ශේෂයේ $1 බිලියන 18.7ක් තියෙනවා කියලයි. ඒත් සාමාන්‍ය ඇග්‍රිකල්චර් හෝස් බිස්නස් කරන මිනිසෙකුට මෙච්චර අතිවිශාල මුදලක් එන්න විදිහක් නැහැ. ඒ නිසා දෙන්නටම ඇති වෙන්නේ ලොකු සැකයක්. ඒ නිසාම ජොන් මින් ජින්මාන්ට හදලා දීපු ඇග්‍රිකල්චර් හෝස් සෙල් කරන වෙබ් සයිට් එක ආයෙත් චෙක් කරන්න පටන් ගන්නවා. ඒත් මේ හෝස් විකුණලා මෙච්චර මුදලක් හොයන්න බෑ. ඒ නිසාම සයිට් එකේ ඇතුළාන්තය ගැන ජොන් මින් හොයන්න පටන් ගන්නවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජොන් මින් Tamanගේ සුපිරි පරිගණක දැනුම පාවිච්චි කරලා ඒ සාමාන්‍ය සයිට් එක ඇතුලෙන් ඩාර්ක් වෙබ් එකේ සැඟවිලා තියෙන murder help කියන මහා පරිමාණයේ නීති විරෝධී ආයුධ විකුණන රහස්‍යගත වෙබ් අඩවියක් හොයාගන්නවා. මෙන්න මේ නම තමයි ජින්මාන්ගේ කකුලේ ටැටු එකක් විදියට ගහලා තිබුණේ. අන්න එතනේද තමයි ඔවුන්ට තේරෙන්නේ මේක නිකම්ම හෝස් විකුණන සයිට් එකක් නෙවෙයි, මහා පරිමාණයෙන් ආයුධ විකුණන සයිට් එකක් වහගන්න දාපු ව්‍යාජ වෙබ් අඩවියක් කියලා. ඔන්න ඔය වෙලාවෙම අර කලින් සල්ලි ගෙවපු අද්භුත මෑන්ගෙන් වෙබ් අඩවිය හරහා මැසේජ් එකක් එනවා. ඒකෙන් කියන්නේ සල්ලි ඩිපොසිට් කළා බඩු කවදද එවන්නේ කියලා. මේ වෙලාවේ කලබලුණු ජෑන් රිප්ලයි කරන්නේ මේ ෂොප් එක වහලා දාන්නයි හදන්නේ, ඔයාගේ account එක එවන්න, ඔයාගේ සල්ලි රිෆන්ඩ් කරන්නම් කියලා. ඒ රිප්ලයි එකත් එක්කම ඒ මෑන් තේරුම් ගන්නවා ජින්මාන් දැන් ජීවතුන් අතර නැති බව. ඒ නිසාම සැනකින් මැසේජ් එකක් එනවා. ඕහෝ එහෙනම් ජින්මාන් මැරිලාද? එහෙනම් අද උඹත් අනිවාර්යයෙන්ම මැරෙයි කියලා. ඒ මැසේජ් එකත් එක්කම ජොන් මින් හොන්දටම බය වෙලා සයිට් එක වහලා දාලා ජෑන් අපි මේක පොලිසියට කියමු කියනවා විතරයි ගෙදර දෙදුරුම් කවුමින් දොරේ බෙල් එක දිගටම වදින්න පටන් ගන්නවා. ජෑන් ඉන්ටර්කොම් එකෙන් බලද්දි එළියේ ඉන්නේ අමුතු ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා කියන්නේ එයා ජින්මාන්ගේ චීන භාෂා ගුරුවරිය කියලා. ඒත් බලද්දි ගෑණිගේ බෑග් එකේ තියෙන්නේ ආයුධ විතරමයි. ඒ ඇස්සේ ජියන් ගාව තියෙන අර ෆෝන් එකට තවත් මැසේජ් එකක් එනවා. ඒකෙන් කියන්නේ ඔබ වෙන කාගේවත් අතින් මැරෙන්න එපා. මොකද මම ඔබ මගේ අතින්ම මරන්න ඕනේ කියලා. ඊට පස්සේ ගෑණි කෙලින්ම ඇවිත් දොරට ගහ කෑ ගහන්නත් පටන් ගන්නවා. අන්න ඒ ගෑස්ම වැඩි වෙන මොහොතේම මාරණේ රැගෙන එන මහා දරුණු සන්නද්ධ ඩ්‍රෝන යන කීපයක්
යකු ජියන් ඉන්න පැත්තට වේගෙන් පියාඹා එනවත් එක්කම පළමු එපිසෝඩ් එක අවසන් වෙනවා. ඉතින් guys මේ ආවිල සනන්ද මින්හයි කියන මේ ගෑණිගෙන් වගේම අහසින් එන ඩ්‍රෝන යානා මැද ජියන් සහ ජොන්මින් තමන්ගේ ජීවිත බේරගන්නේ කොහොමද? බාප්පාගේ මේ රහස්‍යගත ආයුධ වෙබ් අඩවි ඊළඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලාත් අපි කතාවේ ඊළඟ සුපිරි කොටසින් බලමු. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරන්න වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනින් හමු වෙමු.